අත උස්සන්න අමාරුයි, අත පිටිපස්සට ගන්න අමාරුයි. මෙන්න මේ උරහිස් අමාරුව ඔයාටත් තියෙනවද? එහෙනම් මේක ෆ්‍රෝසන් ෂෝල්ඩර් වෙන්න පුළුවන්. ෆ්‍රෝසන් ෂෝල්ඩර් වල තියෙනවා එක් ස්ටේජස්. ඔයාට ෆ්‍රෝසන් ෂෝල්ඩර් තියෙනම් ඔයා ඉන්නේ මොන ස්ටේජ් එකේද කියලා අද හරියටම මම කියනවා. එහෙනම් මේ වීඩියෝ එක බලලා ඒක හරියටම දැනගන්න. ෆ්‍රෝසන් ෂෝල්ඩර් වල පළවෙනි ස්ටේජ් එක තමයි ෆ්‍රීසින් ස්ටේජ්. මෙන්න මේ ස්ටේජ් එකේදී වේදනාව හරිම වැඩි. අපි මූමන්ට්ස් කරද්දී අපිට ඔන්න වේදනාවක්, තද වේදනාවක් උරහිස ගාවින් දැනෙන්න ගන්නවා මෙන්න මේ ස්ටේජ් එකේදී. මේ ස්ටේජ් එකේදී ලොකු තද ගතියක් නැහැ. අපිට චලනය කරන්න පුළුවන්. හැබැයි වේදනාව තියෙනවා. මෙන්න මේ ස්ටේජ් එකේදී ෆෝස්ෆුලි ස්ට්‍රෙචින් වගේ එක්සර්සයිසස් කොහෙත්ම කරන්න හොඳ නැහැ. දෙවැනි ස්ටේජ් එක තමයි ෆ්‍රෝසන් ස්ටේජ්. මෙන්න මේ ස්ටේජ් එකේදී වේදනාව යම් දුරකට අඩුයි. හැබැයි උරහිස තද වෙලා වගේ හරියට නිකන් ගල් වෙලා වගේ උරහිස උස්සන්න අමාරුයි. අත පිටිපස්සට අරන් බ්‍රා එකේ පටිය දාගන්න අමාරුයි. හිප් එකක් දාගන්න අමාරුයි. ඒ වගේම ඔළුව පීරන්න අමාරුයි. මෙන්න මේ වගේ එදිනෙදා කාර්යයන් කරන්න හරිම අමාරු වෙනවා මේ ස්ටේජ් එකේදී. මෙන්න මේ ස්ටේජ් එකේදී ෆිසියෝതെරපි වලට ගියොත් ඔයාට මොබිලයිසේෂන්ස් කියලා ටෙක්නික් එකක් කරනවා. ඒ ටෙක්නික් එක මේ ස්ටේජ් එකේදී හරිම වැදගත්. තුන්වෙනි ස්ටේජ් එක තමයි ත්‍රෝවින් ස්ටේජ්. මෙන්න මේ ස්ටේජ් එකේදී වේදනාව තද ගතිය යම් තාක් දුරකට තියෙනවා. හැබැයි මේ ස්ටේජ් එක චුට්ටක් හොඳ වෙන ස්ටේජ් එකක්. ඒ කියන්නේ පොඩ්ඩක් අපිට චලන ගන්න මේ ස්ටේජ් එකේදී පුළුවන්කමක් තියෙනවා. ඒකෙදී අපි චලන ස්ටාර්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ මූව්මන්ට්ස් ස්ටාර්ට් කරන්න ඕනේ. එතකොට ස්ට්‍රෙන්තනින් ස්ට්‍රෙචින් වගේ එක්සර්සයිසස් මෙතෙන්දී අපිට යන්න පුළුවන්. ඔයා ඉන්න ස්ටේජ් එක හරියටම දැනගෙන ඒ එක්සර්සයිසස් ඔයාට අනුව යන එක තමයි මෙතනදී හොඳම දේ. ඒකට ඔයා ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ගේ සහාය ගන්න ඕනේ. ඉතින් මේක හරියටම බැලුවා නම් ඔයාටත් පුළුවන් ඔයාගේ ස්ටේජ් එක අඳුරගන්න. ඔයා දැන් ඉන්නේ මොන ස්ටේජ් එකේද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න.